කලින් බත් එක උයලා තියෙන්නේ. අපි ඉතින් ටික බලමු. අද පොඩි රෙසිපියක් තියෙන්නේ අපිට. පරිප්පු හදලා පොල් සම්බෝලයක් තෙල් දාන්න. පරිප්පු කිරි දාන්න නැතුව මිරිසට වගේ තමයි හදන්නේ ඈ. මිරිස් දැම්ම ඕනේ නැහැ ඉස්සෙල්ලා. අන්න සම්බෝලෙට මිරිස් දැම්මා. ඊට පස්සේ කහ කුඩු, පහේ කුඩු, ඊට පස්සේ බීලුණු, ඊට පස්සේ රම්පා, කරපිංච, ඊට පස්සේ ලුණු කුඩු. මේකටත් ලුණු කුඩු. ඇති ඈ. දැන් පරිප්පු එකට වතුර දාලා ලිපේ තියාගෙන ඉමු සම්බෝලේ හදන්න. හරි. දැන් මොන්න වතුරත් එක්ක අපි සුදු ලුණු දාන්නේ නැහැ. සුදු ලුණු පරිප්පු එකට තෙල් දානකොට දාගමු. හරි ඈ. ඒක අයියන්. ලිපේ ඇවිලෙනවා. පරිප්පු එක තිබ්බා. වැහුවා. ඒ සම්බෝලෙට රත් වෙන්න කියලා ඔන්න තාච්චියත් ඒ පැත්තෙන් තියාගත්තා. යන් සම්බෝලේ හදාගන්න. එහෙනම් ඔන්න හදනවා. හරි ඈ. මුච්චරයි සම්බෝලේ තව පොඩ්ඩක් තියෙනවා වැඩ. හදලා ඉවරයි. ඇතිලි ලිපේ රත් වෙලා තියෙන්නේ. පොල් තෙල් දානවා. තෙල් පැහිලා තියෙන්නේ. අපි සාල් මැස්සන් ටිකක් දාගත්තා වුණා. මේක ටිකක් බාගෙට වගේ බැද ගන්න ඕන. හොඳටම කර වෙන්න නෙවෙයි. සාමාන්‍ය 50ක් වගේ වෙන්න. ඒක බැදෙන අතරතුර ඒකට අපි දානවා කරපිංච. දැන් නම් බැදිලා ඇති ඔන්න. බැදිලා ඇති. මේකට පොල් සම්බෝලේ එකතු කරනවා. මේකට පොඩ්ඩක් වතුර ටිකක් දාන්න ඕන. පොඩ්ඩක් වෙන්න. ගොඩාක් නැතුව මේ ලුණු කෑලි ටික තැම්බෙන්න වගේ. මෙන්න පොඩ්ඩක් එකතු කරලා දැන් ඔක පොඩ්ඩක් තැම්බෙන්න තියලා තියමු. මදගින්නේ අර රිපෙන් ගින්දර පොඩ්ඩයි එන්නේ. කොහොමද කියලා අනිත් පැත්තට බලමු පරිප්පු එක කොහොමද කියලා දැන්. තුම පරිප්පු එකත් උන්න තැම්බෙනවා. දෙනික කොටස් වැඩි වෙනවා. පොඩ්ඩක් කවලම් කරලා හරිය. එක පොඩ්ඩක් තැම්බුනාම ඒක කියලා දාලා ගන්න පුළුවන් ඈ. විනාඩි 5 ගේමක් තියෙන්නේ. ආපහු කැරකුවා මේ පැත්තට. සම්බලේ හරි ලුණු බාගෙට තැම්බිලා තියෙන කරස් කරස් කාලා හැපෙන්න දිනවා. මේක අපි බාලි වල තව පොඩ්ඩක් වහලා තියමු. හරි. පරිප්පු එකට ලුණු ටිකක් මදි. ලුණු ටිකක් දාගන්නයි හදන්නේ. හරි. යවුවා. අපි දැන් පරිප්පු එකට තෙල් දාන්න අස් කරගමු. අන්න අස් කරනවා. වැඩි වෙල නැහැ. ඒකම තමයි දාන්නේ. ඔන්න තෙල් ටිකක් දානවා.
තෙල් එක පැහෙනවා. සුදු ලුණු දැම්මා. ලුණු බැදෙනවා. පොඩ්ඩක් ඈඩ් කරලා ෆෝන් එක රත් කළා උණන් ඉප ළඟ තියලා. කෑලි මිරිස් පොඩ්ඩකුත් දැම්මා ඔන්න. කෑලි මිරිස් ටිකකුත් දැම්මා. ඔලුව හාල් ටිකකුත් දැම්මා. ඒක බැදෙනකොට පරිප්පු එක දැම්මා. ඉවරයි ඈ. පෙනික පොඩක් වැඩේ ඉවරයි. දාලා හොඳයි ගැස්සයි දෙකම එනවා. දැන් බාගමු. ඔලං කඩමල්ල. ඉවරයි ඈ. වෙන්න පරිප්පු එක බිමු. ඉතින් මේ තියෙන්නේ අපි උයපු බත. බත නම් කලින් වේල තිබ්බේ. අපි ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා bell icon එක ඕල් දාගන්න. මේක තමයි පරිප්පුව. like එක දාලා අඩුපාඩු තියෙනවා නම් බලලා comment එකක් දාන්න. මේක තමයි සම්බෝධය. comment එකක් දාලා අපේ දිරිමත් ගන්න. අද සම්බෝලයි පරිප්පුයි බතුයි හොඳේ. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්. මේක තමයි අපි ගෙදර වේලකට හදන මොන හරි කෑම එකක් තමයි වීඩියෝ කරලා දාන්නේ අපි. එහෙනම් ඉතින් අපි යනවා. goodbye.